දවසක් ඔයාලට ඉතින් අද මගේ පැල හදන දවස. ඉතින් මම ඔයාලට වීඩියෝ එකක් ගේන්න හිතුවා. ඉතින් මම ගෙනාපු පෝච්චි ඉතින් හිල් කපා ගන්න ඕන ඇතුලේ. ඉතින් මම මේ විදිහට මේ හිල් කපා ගත්ත මේ පෝච්චි වල මම හිල් කපාගෙන මගේ පැල ටික හිටව ගන්න තමයි යන්නේ. මේක කලින් මගේ මේ පැලවල මගේ ඉතින් පැලවලට මම ගොඩක් දුරට නිල් කැට පොහොර තමයි එකතු කරන්නේ. ඉතින් මේ විදිහට ඇට දෙක තුනක් දාගෙන ගොඩක් දුරට උදේ හවස ඉතින් වතුර දාන එක තමයි කරන්නේ ඉතින්. මම ඉන්ඩෝ ප්ලාන්ට් හදන එක නම් මම මේ ළඟකදී ඉඳන් තමයි පටන් ගත්තේ. ඇත්තටම පුදුම ආසාවක් තිබ්බේ මට ඉන්ඩෝ ප්ලාන්ට් හදාගන්න. ඉතින් ඒ හිතුවා වගේම ඇත්තටම සෑහෙන පැල ප්‍රමාණයක් මම හදාගත්තා. ඉතින් පේනවනේ මම මේ චූටි බට්ටත් එක්ක නම් ඇත්තටම වැඩ ටික කරගන්නේ නම් ගොඩාක් අමාරුවෙන්. ඒ කියන්නේ යාට මම මේ විදියට මොකක් හරි වැඩක් කරන්න ගත්තොත් ඉතින් එයාට එක්ක සෙල්ලම් කරන්න දෙන්න කියනවා, එක්ක චූබරයි කියනවා, එක්ක එළියට යන් කියනවා, මොනවා හරි දෙයක්. ඉතින් ඇත්තටම මම එයාවත් තියාගෙන හැමදේම ඉතින් ගොඩක් අමාරුවෙන් බැලන්ස් කරගෙන යනවා. ඉතින් එයාලගෙත් ගෙවල් වල මේ විදියට දන්නෙත් නෑ චූටි බබාලා ඉන්නේ. ඇත්තටම මේ වයස කෙනෙක් නම් ඇත්තටම හරි අමාරුයි බලා ගන්න. ඒ කියන්නේ එක තැනක ඉන්නේ නෑනේ. ඉතින් එයා යන්නේ නැ තැන් බලන්න ඕනේ, කරන්නේ මොනවාද කියලා බලන්න ඕනේ, අපේ වැඩේත් කරන්න ඕනේ. ඉතින් මේ හැමදේම කරන ගමන් තමයි ඉතින් මම බබාවත් බලාගෙන බබාගේ වැඩ ටිකත් කරගෙන ඉතින් මම හැමදේම බැලන්ස් කරගෙන යන්නේ. ඉතින් මොන හොය විදියට තමයි ඉතින් මගේ දවස ගෙවෙන්නේ ඉතින්.
ඇත්තටම අපේ ඉඩමේ තියෙන පස්සේ ඉච්චරම පැල හදන්න තමයි ඉච්චර සරුනේ. ඉතින් ඒ නිසා මං පැලතවානකින් මෙන්න මේ විදියට පොහොර බෑග් එක තියෙනවා පොහොර ගන්න. ඇත්තට මේ පොහොර ගොඩාක් හොඳයි. කිලෝ 10ක් 490 ගාණක් වෙන්නේ. මේ විදියට මම 10 බෑග් ගෙනල්ලා තමයි ඉතින් මගේ පැලවලට මේ විදියට පොහොර දාගන්නේ. ඉතින් ගොඩාක් මෙන්න මේ පැල හදාගatti ගොඩාක් අඩියටම මේ විදියට පොල් මුඩු දාගන්න ඕනේ. පොල් මුඩු දාගෙන තමයි පොහොර දාගන්න ඕනේ. ඒ කියන්නේ වතුර ගොඩාක් ඉරට ආනවනේ පොල් මුඩු වලට. එතකොට හොඳට සාරවත් හැදෙනවා පැලේ. ඉතින් ඔයාලත් මේ විදියට ඉන්නේ ඉතින් හදාගන්න ඉතින්. Gana. Dia tinggalkan follow itu kan. Ini maju indoor plant එකයි outdoor plant එකයි මම හදාගත්ත පැලට් එකයි මේ මම කලින් හදපු පැලට් එක ආපහු රීකන්ඩිෂන් කරලා ටිකක් ගත්තා
පොහොර දාලා ඉතින් එතකොට මේ තියෙන්නේ මගේ කොළ වගාව මුකුණු බොටු කොළ නිවිති වගාව මේ තියෙන්නේ මගේ කොච්චි වගාව තව චූටි චූටි පැල හැදීගෙන යනවා එතකොට මේ තියෙන්නේ අලකොළ වගාව අලකොළයි කංකු එතනම හැදිලා තියෙනවා රම්පි පැල ටික හදලා තියෙනවා ඔන්න ඉතින් උදේ වරුවේ මම පැල හදලා අපි හවස් වෙලාවක් දී ගෙදරට බඩු ගේන්න ගියා. ඉතින් මාසෙටම ඇති වෙන්න ඇත්තටම අපි බඩු ගන්නේ 8-9 වගේ තමයි. ඉතින් මාසෙටම ඇති වෙන්න මම ලිස්ට් එකක් ලියාගෙන අඩුපාඩු ලියාගෙන මේ විදියට ගේනවා. ඉතින් කොහොමද මාසෙටම ඇති වෙන්න බඩු ගෙනාවම සාමාන්‍ය සමහර බඩු ලබන මාසෙටත් ඇති වෙනවා සමහර ඒවා මත වෙන අවස්ථාවලු තියෙනවා ඒ වෙලාවට හස්බන්ඩ් ඉතින් එද්දි ගෙනවා ඉතින් මේ තියෙන්නේ මගේ දිග බඩු ලිස්ට් එක ඕක තමයි ඉතින් ඕකේ කියනච්ච ලිස්ට් කියන්නේ ඕකේ මම හැමදේම ලියාගෙන තමයි එළවලු අවශ්‍ය කරන බඩු ගොසරි අයිටම් ඔක්කොම එකම බෙයිල් එක ලියාගෙන තමයි මංගෙන්ද යන්නේ ඉතින් මේ තියෙන්නේ අපි බඩු ගත්තට පස්සේ අපිට හම් වෙන බිල් එක දිගම දිගයි ඉතින් මාසෙටමනේ ඉතින් මේ තියෙන්නේ ඉතින් ඔය අපේ මාසෙක කන බොන බඩු ඉතින් මේ ගොඩක් මෙතන ඉතින් ගොඩක්ම තියෙන්නේ ඇත්තටම බබාට අවශ්‍ය කරන ඒවා තමයි බිස්කට් එයාට ඕන කරන මේ විදිහට බිස්කට් කොහොමද වර්ග 4ක් වගේම ගෙනෙනවා. ඉතින් මේ තියෙන්නේ ගී මම අනිවාර්යෙන් ගන්න දෙයක් තමයි ගී. කියන්නේ කහබත් රයිස් ඒ වගේ හදාතිය අතන ගී ගොඩක් හොඳයි. එතකොට සෝයා ගද්දි මම මේ විදියට ලූස් සෝයා තමයි ගන්නෙ. ඉතින් තව මේ තියෙන උඹලකඩ ඉතින් ඔයාලත් උඹලකඩ නම් අනිවාර්යෙන් ගන්න අය වෙන්න ඇති. මම ඉතින් බිත්තර ගත්තා මාසෙට ඇති වෙන බිත්තර 20ක් අතන බිත්තර 20ක් නම් මදි වෙනවා මාසෙට. ඒකට මම සුදු හාල් ගත්තා කිලෝ එකක් මේ විදිහට ජෙලි පැකට් දෙකක් කස්ටර්ඩ් විම් ගත්තා විම් නම් අතරම මාස ඔක දෙකකට වගේ ඇති වෙනවා. ඒකට හඳුන් කුඩු පැකට් දෙකක් ඔකත් මම සාමාන්‍යයෙන් මාසෙකටම වගේ තියලා වගේ තමයි ගන්නේ. ඉතින් පහ කුඩු 3-5 මිරිස් කුඩු මේ විදිහටම 250 පැකට් තමයි ගෙනෙන්නේ. ඒ කියන්නේ මට හදිස්සියවත් එක මාසෙකට මට බඩු ගන්න බැරි වුණොත් අතන මට ස්ටොක් එකේ තියෙනවා බඩු වයි වෙන්න දෙයක් නැහැ. එහෙම තියලා තමයි මම සාමාන්‍යයෙන් බාසෙට බඩු ගන්නේ. ඒකට ගම් මිරිස් කුරුඳු මේ තමයි ඉතින් මිලාදිකම කුරුඳු හරිම ගන්නවා කුරුඳු කරාඹු නැටිම සාහෙන්න ගන්නවා මෙතන මම ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගෙනාවා ලුණු කුඩු පැකට් දෙකක් ගෙනාවා 3ක් ගෙනාවා එකක් මම උදේ කඩලා ගත්තා ඒකට කේක් වල මේ පාර මම මේ විදියට පැකට්
පැකට් එකකුයි ලූස් එකකුයි ගෙනාවා. මේක හරිම වාසි මේ පැකට් එක ඇතරම. එතකොට මේ තියෙන්නේ බබාගේ ඇන්කවම් ප්ලස්. නැත්නම් බබාට මාසෙටම පැකට් දෙකක් අරගෙනවා. එතකොට වීවා කරනවා. එතකොට රයින් පිටි එකේ තමයි මම ඉදියප්ප පිටි ගන්නෙ. එතකොට මේ විදියට නූඩල්ස් එකක් ගන්නවා. හදිසි වෙලාවට මොනවත් ගෙදර හදන්න නැති වෙලේට හදන්න තමයි මම මේ කොත්තුමී අතරම මේ ක්ෂණික නූඩල්ස් පැකට් ගේන්නේ. එතකොට කිලෝ එකේ ඩයමන්ඩ් හරි ඩයමන්ඩ් හරි මම පිටි වර්ගයක් ගන්නේ. එතකොට පරිප්පු කිලෝ 3යි මේ විදියට ඉතින් මට ඇත්තටම මේ බඩු ටික තමා මාසෙට සෑහෙන්නේ. එතකොට මම මේ විදියට අරන් තියෙනවා. කීරි සම්බ කිලෝ 3ක් ගෙනත් තියෙනවා. හදිස්සියේ කවුරු හරි ගෙදරට ආවොත් කියලා මං ගොඩ වෙලේට රයිස් ඒ වගේ මොනවා හරි හැදෙනවා. ඉතින් මේ විදියට මට රින්සෝ පැකට් දෙකක් යනවා. ඔක මාසෙකමාරකට විතර ඇති වෙනවා මට රින්සෝ පැකට් දෙක. මේ තියෙන්නේ බබාට ඕන කරන ඒවා තමයි. ඒකට ඉතින් නිකන් ඉන්න වෙලේට ඔය විදියට මොනවා හරි හොපින්න අවශ්‍ය වෙනවා නේද? ඉතින් එතකොට මේ තියෙන්නේ කරෝල මොන ආසම වැඩේ. මොකද මම මේ කරෝල ගන්න තැන හරිම හොඳයි. මොකද අපිට ඕන කරන කරෝල අරගෙන එයාලා අපිට අවශ්‍ය ප්‍රමාණයට කපලා දෙනවා. මම මෙතන අරන් තියෙනවා අඟුලුයි හට්ට කරෝලයි. ඇත්තටම එයාලා මට ඕන ගානට ඒ කපලා දෙනවා. එතකොට මේ තියෙන්නේ පොල් තෙල් මේ විදියට පොල් තෙල් නම් සමහර වෙලාවට මට මදි වෙන අවස්ථාවලුත් තියෙනවා. ඉතුරු වෙන අවස්ථාවලුත් තියෙනවා සමහර මාසවල. ඉතින් එතකොට මේ තියෙන්නේ බබාට ඕන කරන ඒවා මාසෙට ඉතින් මිනිහට ඕන කරන ඒවා තමයි මම මේ විදියට දාගෙන තියෙන්නේ. මේ විදියට මම මේ ඩෝලියකින් තමයි මම බටර් ගේන්නේ සාමාන්‍යයෙන්. ඉතින් ওই විදියට තමයි එතකොට අපේ මාසේ කන බොන බඩු ගෙනෙන්නේ. ඉතින් එහෙනම් අදට මං ගිහින් ඉන්න ඔයාලට සතියක්.